මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? අපි දැන් මේ බණ්ඩාරනායක විද්‍යාලයේ දැනට සිටින විදුහල්පතිතුමා ස්ථාන මාරුවක් කරලා වෙනත් පාසලකට යවලා අපිට වෙනත් කෙනෙක් දෙන්න යනවා. ඒ නිසා මමත් මේ දරුවෙකුගේ අම්මා කෙනෙක් විදිහට හිටපු විදුහල්පතිතුමාගේ හොඳ දැක්මක් තිබුණා. එතකොට එයා මේ ඉස්කෝලේ මාධ්‍ය ශිෂ්‍යයෙක්. එතකොට එයා මේක පාසල රැගෙන ආපු තැනක් තියෙනවා. එයාගේ තිබුණ දැක්ම අනුව ගියොත් මේ පාසල හොඳ තැනකට ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ අපේ රටේ තියෙන ප්‍රසිද්ධ ප්‍රධාන පාසලක්. ශිෂ්‍යත්ව ලකුණු උපරිමයක් අරගෙන තමයි දරුවෙක් මේ පාසලට එන්න ඕනේ. ඉතින් ඒ වගේ පාසලක ඉන්න අනිත් මේ පිරිමි දරුවෝ මේගොල්ලන්ව පාලනය කරන්න මනා පුහුණුවක් ඒ දක්ෂකමක් තියෙන පුද්ගලයෙක් තමයි අපිට ඕනේ. ඒ නිසා අපි මේ විද්‍යාලයේ විශ්වාසයක් තියෙනවා. පාසලේ සංවර්ධන කටයුතු ශීඝ්‍ර ලෙස සිදු වෙමින් යන කාලයක් මේක. මේ කාලෙදී මේ විද්‍යාලපතිතුමා මෙතනින් අයින් වුණොත් මේ පාසල කඩා වැටේ කියන බලාපොරොත්තුව තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ විද්‍යාලපතිතුමා ඉදිරි කාලය තුළ මේ පාසලේ රඳවා තබන්න කියන එක. කසුන් ගුණරත්න සර්ව තමයි අපි ඉදිරියට ඉල්ලන්නේ. කසුන් ගුණරත්න අපේ සර්ගේ සේවා කාලය මේ වෙනකොට අවුරුදු එකමාරයි. හරිද? එයා පටන් ගත්ත එයා ආවේ ඔය ඉතිසලා කොහෙන්ද? මගම මහින්ද රාජපක්ෂගේ ඉඳලා එනකොට ඔයාලට මතකද ලංකාවේ බ්‍රේකින් නිවුස් එකක් ගියා. එයාට එනකොට මුළු දෙමව්පිය සේරම එකතු කරලා ලක්ෂ 30ක්. එයාට ගෙදරවයි යන්නේ. ලක්ෂ 30ක් ඉතින් ඒක නිකන් පරිත්‍යාගන ඩොනේෂන් එකක්. ඉතින් එයා ඒක ගන්න නැතුව එහෙම ඉස්කෝලේටම එදා දුන්නා. ඉතින් එහෙම කෙනෙක් දෙයිද ලක්ෂ 30ක් වගේ මුදල කම්බ කරන්න ඉතින් ලේසි නෑනේ. නම් අමාරු නෑ අපිට තියෙන සල්ලි. ඒ වගේම සල්ලි නැති අය ඕන තරම් ඉන්න ඕනේ. ඒක නිසා ඒක දුන්නා මේ ලක්ෂ 30ක් කියන්නේ අද කාලේ මේ යන්නේ මේ ඇල්ටෝ එකක් ගන්න පුළුවන් එකපාරේ. ඉතින් ඒවත් පරිත්‍යාග කරලා ආපු කෙනෙක්. ඒ වගේම මේ වෙනකොට මම හිතන්නේ මගේ රෙකමන්ඩේෂන් එක අනුව මමත් යම් කිසි තලයක ඉන්නකේ රෙකමන්ඩේෂන් එකට අනුව එයා මම හිතන්නේ ලංකාවේ අංකයක පිළිසු. මම දන්නේ. උතුමාලාගේ මේ උද්ඝෝෂණයේ ආරමුණ නැවත සේවයේ පිහිටුවීම මේකෙන් රජයෙන්වත් කිසිම ආයතනයකින්වත් නීත්‍යානුකූල මේ නොවන දෙයක් කරලා නැහැ. මේක හරිම නීත්‍යානුකූලයි. දැන් මේ පිළිබඳව මේ කලාප කාර්යාලයට වෙන අද ආරම්භයේදී ඒ කියන්නේ මෙතන ඉඳලා තියෙනවා මම එන්න හම්බුන්නේ නැහැ. මම ආවේ ඔය පුතාදුනේ කියන්නේ අනිත් ඒ දෙමෝපිය ඉඳලා තිබ්බයි සතියක් විතර ඕක අල්ලගෙන. හරිද? අද ඕක අල්ලගන්න බැරුව ගියේ අර නීත්‍යානුකූල කෙනා ආවනේ. එතකොට අද යාට සේවයෙන් අනිවාර්යෙන්ම යන්නම සිද්ධ වෙනවා 6යි ගානට. මොකද අපි 6යි කාලට රැස් වෙන්න හිටියේ. 6 වෙනකොට ඇවිල්ලා එයා නීත්‍යානුකූල වැඩ බාර ගන්න තියෙනවා අමාත්‍යාංශයේ මේ අපේ නිලධාරීන් සමග පොලිසිය මාතෘකාවක් ගන්න. බාරගෙන තියෙනවා නීත්‍යානුකූලයි අපි කාටවත් කිසිම මේ දෙයක් කියන්න දෙයක් නැහැ. නමුත් අපේ ඉල්ලීමක් පමණයි අහිංසක ඉල්ලීමක් දෙමව්පිය දාස් ගානකදී ලබා දෙන්න අපිට ප්‍රින්සිපල් සර් අසුන් සර් ලබා දෙන්න ඉස්කෝලේ